රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සිට බෙරගලට දිවෙන ප්‍රධාන මාර්ගයේ අතරමැදිව පිහිටා තිබෙන බෙලිහුල් ඔය තානායම අසලින් දිවෙන ඉහළ ගලගම මාර්ගයේ කිලෝමීටර් 2ක් පමණ ගිය විට පහන්තුඩා ඇල්ලට ළඟා වෙන්න පුළුවන්. ඇල්ල වැටෙන ස්ථානයේ ජලය එකතු වී පහළට ගලා යන ස්ථානය පහනක් ලෙස නිර්මාණය වී තිබෙන නිසා මේ ස්ථානයට පහන්තුඩා ඇල්ල යන නම ලැබී තිබෙනවා. බෙලිහුල් ඔයේම එක කොටසක් ලෙස මේ දිය ඇල්ල හඳුන්වන්න පුළුවන්. අවට ප්‍රදේශයට විදුලි බලය ලබා දෙන්නට පුළුවන් කුඩා ජල විදුලි බලාගාරයක් මේ ඇල්ල ආශ්‍රිතව ඉදි කරලා තිබෙනවා. වසර දහස් ගණනාවක් පුරාවට මේ දිය ඇල්ලේ ජල පහර මහා ගල් මත වැදීමෙන් ඒ ගල් විවිධාකාර හැඩයන්ගෙන් ඛාදනය වී ඇති අපූර්ව මේ දී දැක ගන්න පුළුවන්. පහන්තුඩාව ඇල්ල ආසන්නේ අලංකාර කඳුකර භූමියක් තියෙනවා. කඳු නැගීමට කැමති දෙස් විදෙස් සංචාරකයන් බොහෝමයකගේ ආකර්ෂණය මේ ස්ථානයට ලැබිලා තියෙනවා. කන්දේ තරමක් දුරට ගියත් පහන්තුඩා ඇල්ලේ දිය ධාරාව ඉහළ සිට අලංකාරව දැක බලා ගන්න පුළුවන්. මේ දිය ඇල්ල මීටර් 5ක් තරම් කුඩා උසකින් යුක්තයි. ඒත් මේ ඇල්ලේ ජලය එකතු වෙලා දැනුණු ස්වභාවික තටාකයේ ගැඹුර අඩි 6ක සිට 10ක් දක්වා විහිදෙනවා. සමහර ස්ථානවල ගැඹුර තවමත් සොයාගෙන නැහැ. මේ නිසා මේ ස්ථානයේ පිළිබඳ හරිහැටි අවබෝධයක් නැතිව පිහිනීමට ගිය දෙස් විදෙස් සංචාරකයන් රසකගේම දිවි අහිමි වෙලා තියෙනවා. මේ ස්ථානයට එන ඔයාලා මෙහි අලංකාරයේ විඳගන්නවා වගේම තම තමන්ගේ ආරක්ෂාව පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න.